කවර හෝ නිර්මාණාත්මක සටහනක් දකින විට සංවේදී සිත් අවදිවන්නේ નિરાයාසයෙන්. වෙසසින්ම ඒ නිර්මාණය අපේ සහෘදයෙකුගේ නම් ඒ අවදිවීම වඩාත් දැනෙනවා. අද මා උපුටාගත් පද්‍යය එවැන්නක්. මෙහි රචකයා ශික්ෂිත විද්‍යුත් මාධ්‍ය රටාව අගයන ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ඔහු ප්‍රසන්න චන්දන බණ්ඩාර. වත්මන් සමාජයේම ගිලී සිටින විද්‍යුත් මාධ්‍ය ගොහරුවෙන් හැකිතාක් පිවිතුරුව නැගී සිටින්නට උත්සාහ දරන්නෙක් ඔහු. පසුගිය සිරි දළදා වන්දනාව මාධ්‍ය සත්කාරයේදී ඔහු හා එක්ව කටයුතු කිරීමේ සතුට මා ලැබුවා. එහිදී ඔහුගේ මට අහිමි මගේ කවිය පද්‍ය නිර්මාණ සංග්‍රහය මවෙත පිරිනැමුවේද සුපුරුදු සහෘද බවින්. ඒ අනුව මා අද කල්පනා කළා එහි එක් පැදියක් පිළිබඳව මට දැනෙන හැටි ඔබට කියන්නට. එය ඔහු නම් කර තිබුණේ ලස්සනම කවිය යනුවෙන්. එය ඇතුළත්ව තිබුණේද අවසන් පිටුවේයි. ප්‍රසන්න චන්දන බණ්ඩාරයන්ගේ එම පැදියෙන් අද රසවින්දනයට මා උපුටාගත් කොටසයි මේ. මෙතෙක් මා අසා ඇති ලස්සනම කවිය කියවා බැලුවෙමි. ඉනික් බිති එයට හොඳින් සවන් දුන්නෙමි. එවිට මට මා හමු විය මෙලොව ලස්සනම කවිය වන්නේ මමයි. මේ පද්‍යය තවත් ඉදිරියට ඔහු රචනා කර තිබුණත් එහි සමාප්ති අදහසට වඩා මගේ සිත බැඳුනේ පොදු ධර්මතාවයක් ලෙස මට පෙනුණු මේ පද කීපයටයි. හොඳයි, යලිත් සවන් දෙමු. මෙතෙක් මා අසා ඇති ලස්සනම කවිය කියවා බැලුවෙමි. ඉනික් බිති එයට හොඳින් සවන් දුන්නෙමි. එවිට මට මා හමු විය මෙලොව ලස්සනම කවිය වන්නේ මමයි. බැලූ බැලමට මෙය හුදු පුරසාරමක් කියලා ඔබට හිතෙන්නට පුළුවන්. එහෙත් මා නිරන්තරයෙන් කියන පරිදි නිර්මාණයක් විනිවිද දකින්නට හැකිනම් අපට මතු පිටින් නොපෙනුණු නව අරුත් සොයාගත හැකියි. ඒ අනුව මේ පද කීපයේ ඇතුළාන්තයට ගොස් විමසූ විට මට දැනුනේ ඒ තුල ලෝධාමද අන්තර්ගතව ඇති බවයි. දැන් ඒ පදනමින් පුළුල්ව නව අරුතකට යොමු වෙමින් පදයෙන් පදය වින්දනය කරමු. ජීවිත කාලය පුරා අපි කෙතරම් දේ දකිනවද, විඳිනවද, අහනවද, කියවනවද? එහෙත් ඒ සියල්ල අපේ සිත් තුළ ස්ථාවරව රැඳෙන්නේ නැහැ. ඒ බොහොමයක් ඒ මොහොතට පමණක් සීමා වෙනවා. මේ පැදියේ මුල් පදයෙන් මා වටහා ගත්තේ එයයි. මෙතෙක් මා අසා ඇති ලස්සනම කවිය කියවූයෙමි. ඒ තමයි අපි හැමෝම මතු පිටින් කරන දේ. ඇහුවා, කියවුවා. ඊළඟ පදයෙන් කියනවා ඉනික් බිති එයට හොඳින් සවන් දුන්නෙමි. මෙන්න මෙතනයි අපට අවබෝධය ඇතිවන තැන. සවන් දුන්නෙමි. නිකම් නෙවෙයි. හොඳින්, ඔව්, හොඳින් සවන් දුන්නෙමි. පාඩමක් වුණත් අවබෝධ වන්නේ ඉතින් එහෙම හොඳින් සවන් දුන්නමනේ. නිර්මාණයක්, ගීතයක්, කවියක් වුණත් එහෙමයි. හොඳින් සවන් දුන්නොත් තමයි හදවතට ඇතුල් වෙන්නේ. එතකොට තමයි ඒ කියන්නේ කුමක් ගැනද, කවුරුන් ගැනද කියලා සිත විමසිලිමත් වෙන්නේ. දෙවෙනි පදයෙන් මතු කරලා දෙන්නේ හොඳින් සාවධානයෙන් සවන් දීමේ වැදගත්කම කියලයි මට හිතෙන්නේ. එහෙම අවබෝධයක් ලැබුණම ඊළඟට වෙන්නේ මොකද්ද? එවිට මට මා හමු විය. පුළුල් අර්ථයෙන් ගත්තොත් එයයි සත්‍යය. ජීවිතයේ ඕනෑම අත්දැකීමක්, නිර්මාණයක් පවා විනිවිද දකින්නට පුළුවන් නම් මුලින්ම සිද්ධ වෙන්නේ ඒ තුලින් මට මා හමු වීමයි. හිතලා බලන්න එහෙම නෙවෙයිද කියලා. අවබෝධය තුලින් මතුවෙන්නේ යථාර්ථය. ඕනෑම දෙයක් අපිට රස හෝ නීරස වෙන්නේ, ගැළපෙන්නේ හෝ නොගැළපෙන්නේ මම මගේ කියන ප්‍රත්‍යක්ෂ සංකල්පය අනුවයි. ආදරයේදී උනත් අපි මූලිකවම කරන්නේ අපේ සිතට ගැළපෙන, අපි කැමති දෙයට බැඳීම. මම මගේ සංකල්පය එක්ක ටිකක් හරි එතෙන්දි ගැටුනොත් ඔන්න ප්‍රශ්න, ගැටලු. ලෝකයේම පිළිගත් කෑමක් වුණත් මම අකමැති නම්
එය හෙලා දකිනවා. නිර්මාණයක්, සිතුවමක්, පරිසරයක්, සමාජාශ්‍රයක්, පහසක්, කොටින්ම කිව්වොත් ධර්මය වුණත් හරියන්නේ මට ගැලපුණොත් විතරයි. මමත්වයේ පිළිබඳ මේ යථාර්ථය තේරුම් ගත්තොත් එවිට මට මා හමු විය. ඇත්තටම විචාරශීලී සිතක සිද්ධ වෙන්න ඕනේ එයම නේද? අන්න එහෙම වුණොත් දැනෙයි ප්‍රසන්න මේ සිව්වෙනි පදයෙන් කියනවා වගේ මෙලොව ලස්සනම කවිය මමයි කියලා. ලස්සනම චරිතය, ලස්සනම පුද්ගලයා නෙවෙයි, ලස්සනම කවිය කියලා දාර්ශනික අරුතකින් හිතෙයි. මම සොඳුරු කවියක් විතරයි. කවිය කියන්නේ සටහනක්. ඉන් එහා නිත්‍ය බැඳීමක් නෑ. කලකදී එය අපට නීරස වෙන්නත් පුළුවන්. එපා වෙන්නත් පුළුවන්. එය නේද යථාර්ථය. ස්ථිර දෙයක් නෑ. කෙතරම් සැහැල්ලුද බලන්න. ආගම දහම තුලින් අනේක වාරයක් අසා ඇති, කියවා ඇති. එහෙත් හොඳින් සවන් නොදුන් සත්‍යය මෙය නේද? ප්‍රසන්න චන්දන බණ්ඩාර සහෘදයාගේ මා තෝරාගත් පද්‍ය අර්ධය මට දැනෙන්නේ එහෙමයි. ඇත්තටම ඔහු මේ පැදිය එතනින් අවසන් කළා නම් මට දැනුණු අරුත සහිතව අප හැමෝගෙම පද්‍යයක් වන බවයි මගේ හැඟීම. මම වැරදි නම් ප්‍රසන්නටත් ඔබ හැමටත් පුළුවනි මා නිවැරදි කරන්න. ඒ සඳහා කමෙන්ට් කරන්න. ඒ වගේම වත්මන් රසකාරක විද්‍යුත් මාධ්‍ය රැල්ලෙහි උඩුගම් බලා පිහිනන මේ දුෂ්කර ව්‍යායාමයට අත්වලක් සපයමින් සිත්සර for you අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ විතරක් නෙවෙයි, ඔබේ මෙවන් කෙටි නිර්මාණත් කමෙන්ට් ඔස්සේම අපට යොමු කරන්න. නොදුරු දිනක ඔබේ එවන් නිර්මාණයක් තුළ අපි මෙලෙස රැඳෙමු. එයද ඔබට සොඳුරු අත්දැකීමක්ම වේවා.